ආයුබෝවන් ඔබ සියලු දෙනාම සසර ටෙක්නික් YouTube නායකයන් සාදරයෙන් පිළිගන්නවා. මම අලුත් අවුරුද්දත් එක්ක අලුත් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා ඔයාලට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ PC එකේ හරි ලැප් එකේ හරි තිරයට කොහොමද ඔයාගේ මොබයිල් එක කනෙක්ට් කරගන්න කියලා. මේකට අපිට කම්පියුටර් එකට software එකක් දාගන්න ඕනේ. ඔයාගේ මොබයිල් එකට app එකක් දාගන්න ඕනේ. ඒකට පොඩි MB ගණනක් යන්නේ. ඔයාලා දකින්න ඇති මම WhatsApp අප්ඩේට් කරේ වීඩියෝ එකක් ගෙනාවා. ඒකෙන් මම අර PC එකේ රෙකෝඩ් කරේ අර ඔයාලා දැක්කද PC එකේ රෙකෝඩ් කරනවා ෆෝන් එකක් විදියට රෙකෝඩ් කරේ. මම ඒකට කියන්නේ කාස්ට් කරනවා කියලා. ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන හරි PC එකේ තියෙන දෙයක් හරි ඔයාගේ PC එකේ තියෙන ෆෝන් එකට දා ගන්න පුළුවන්. ෆෝන් එකේ තියෙන එක PC එකට දා ගන්න පුළුවන්. හැබැයි හැම ෆෝන් එකකදී මේක පර්මිෂන් නැහැ. සමාන ෆෝන් වල තමයි පර්මිෂන් තියෙන්නේ. ඒකේ ෆෝන් එකේ version අනුව එක වෙනස් වෙනවා. අපි ඒක ගැන තමයි කතා කරන්න යන්නේ අද. අපි එනම් වැඩි කතා නැතුව වීඩියෝ ඉස්සරහට ගිහලා බලමු. Photo with photo, video with video. Special camera partner, Sasara Technique. හරි ඉස්සෙල්ලම ඔයාලා කම්පියුටරේ මේ Chrome එක open කරගන්න. Chrome එක open කරලා ඔය මම search කරන එක search කරන්න. ඊට පස්සේ යටින් ආව website එක open කරගන්න. website එකෙන් download now කියන එක දීලා download කරගන්න. ඊට පස්සේ desktop එක ගාලා setup එක run කරගන්න මම කියා දෙන්නේ. ඒක දන්නවනේ සාමාන්‍ය දැන් setup එක run කරගන්න එක ඕන නම් එකත් comment කරලා යන්න මම කරලා දෙන්නම් ඔයාලට වීඩියෝ එකේ. ඒකෙන් තමයි සාමාන්‍ය දෙයක් ඉඳන් මම setup එක run කරන එක පෙන්නන්නේ. ඊට පස්සේ තියෙනවා ඒ download කරත setup එක open කරගන්න. ඒතර connection ඒ wireless connection උඩ wireless connection කියලා දෙන. ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා QR එකක් එනවා. ඊළඟට ඔය යන්න ඕනේ phone එකට. phone එක අතර ගන්න. phone එක අතර අරගෙන ඔය මං ඉස්සෙල්ලා කම්පියුටර් සර්ච් කරපු ගමන් phone එකේ play store එකේ search කරන්න. ඊට පොඩ්ඩක් පල්ලෙහාට යන්න. මං ඒ software එකේ ඒ කියන්නේ ෆොටෝ එකක් මං වීඩියෝ එක අයින් එකෙන් දාලා තියෙන. ඒකට හොයාගන්න ලේසි. ඊට පස්සේ ඒක download කරගන්න. මම download කරලා තියෙන download කරේ නැත්තේ. ඊට පස්සේ ඒ software එක open කරගන්න. දැන් උතර software interface එක තියෙන්නේ. software එකේ අන්න එතන තියෙන QR scan කරන එකක්. ඒක දෙන්න. ඊට පස්සේ ඒ QR scan කරන කලින් කම්පියුටරේ QR එක දා ගන්න ඕනේ. ඒ කියන්නේ QR එක දා ගන්න එක අර අපි ඉස්සෙල්ලා අර open කරත්තම් QR එක ආවනේ කම්පියුටරේ. ඒක open කරගන්න. ඒක open කරගත්තාම මේ phone එකෙන් ඒ QR එක scan කරන්න. ටිකක් වෙලා QR එක scan වෙනවම අර scan වුණා. දැන් දැක්කනේ. ඊට පස්සේ එනවා ස්ටාන ඔය එක screen එක share කරන්නද කියලා එනවා. ඊට පස්සේ මේ allow දෙන්න. ඊට පස්සේ allow දුන්නා පස්සේ ඔයාගේ phone එකේ තිරේ යනවා කම්පියුටරේට. පොඩ්ඩක් connection අවුලක් ඉඳලා slow වෙන්නන්නේ. ඒකන phone එකෙන් කම්පියුටරේ තිරේ දැන් ඔයාලට කම්පියුටරේ උනා phone එකේ තිරේ උනත් පාලනය කරන්න පුළුවන්. දැන් connection අවුල ඉඳලා මට ඒක පෙන්වන්න බෑ. ඔයාලට මේ වෙන්නේ තව දේවල් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න. මම app එකේ link එක description එකෙන් දාලා තියෙනවා. ඒකෙන් ගන්න. හරි. මම හිතුවා ඔයාලට මම කියා දුන්න දේ ගැන තේරෙන්නේ නැද්ද කියලා. ඔයාලා දැන් මම කියා දුන්නනේ ආයේ ෆෝන් එක කොහොමද කම්පියුටර් කනෙක්ට් කරගන්නේ කියලා. ඔයාලා මෙතන නතුරු දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරලා යන්න. මම ඒක ඔයාලට කියා දෙන්නම්. ඔයාලා ඉස්සරහට දැනගන්න තියෙන දේවල් මට ඒවත් කමෙන්ට් කරලා යන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා දාන්න subscribe කරන්න මාව. තා bell icon එක ඕල් දාගන්න. ඒකට මම දාන අලුතින් වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන්ම එනවා. මම ඔයාලට තව පොඩි විශේෂ දෙයක් කියනවා.
මම ෆොටෝග්‍රැෆි පටන් ගත්තා. ඔයාලගේ يعني ඔයාලා රත්නපුර දිස්ත්‍රික්කයේ හරි ඇම්බිලිටිය පැත්තේ කවුරු කෙනෙක් මේ වීඩියෝ බලලා ඕන ඔයාගේ බර්ත්ඩේ ෂූට් එකක් තමන්ගේ ආයතනයේ මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තව තමන්ගේ එක පොඩි ෂූට් කෑලි මඩිල කරගන්න පුළුවන්. තව මගේ සසර ටෙක්නික් channel එකේ තව ඇඩ් දානවා. මම ඇඩ් කියන්නේ වගේ මොකක් හරි ප්‍රොඩක්ට්ස් එකක් ගැන මොකක් හරි channel එකක් ගැන එහෙම දාන්න පුළුවන් නම් මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා යන්න මාව contact කරගන්න ඕනද කියලා. ඔන්න මම දැන් මෙතනින් උඩින් දානවා මගේ ෆෝන් නම්බර් එක 0777 183 303. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු.